ඇස් දෙක පියාගන්න වෙන දවසේදී පින්වත්නි කවදා හරි ඔයත්න්ට හිතා ගන්න පුළුවන් අත්තිසුඛ මට හොඳට ගෙයක් දොරක් තිබ්බා යාන වාහන තිබ්බා මම එකතු කරගත්ත මහන්සියෙන් හම්බ කරගත්ත දේවල් මට තිබ්බා භෝග සුඛ ඒවා තියාගෙන මං නිකන් හිටියෙත් නෑ හොඳට කෑවා ඇඳා පැලැන්දා පින්දහම් කළා අත දිගෑරලා වියදම් කරා නේද භෝග සුඛ මං ඒවා හොඳට පරිහරණය කළා සමහරු ඉන්නවා ලොකු පුටු සෙට් ගන්නවා ඒවත් වහන ඔය ටිකොල දාලා පරණ සාරි දාලා වහලා තියෙන ඉඳ ගන්නෑ නේද අවුරුදු ගාන සාරි වලින්ම වහලා තියෙනවා අවුරුදු 10ක් 12ක් ගියාට පස්සේ ඒවා නිකන් වේයොම කාලා විනාශ වෙලා කවදාවත් පින්වත්නි සැපට ඉඳගෙන නැහැ සැප වාහනයක ගිහිල්ලා නැහැ දුක්ම විඳලා අර අත්තිසුඛ ලැබුණට වැඩක් නැහැ භුක්ති විඳින්නත් පින තියෙනවා භෝග සුඛ මනුස්සයට පුළුවන් නම් තමන්ගේ මරණ වංචකයේදී මම මේවා හොඳට භුක්ති විඳානේ කියලා සතුටු වෙන්න ඒක භෝග සුඛය ඊළාට අනන සුඛ මං කාටවත් ණය නැහැ රුපියලක්වත් මං කාගෙන්වත් ඉල්ලගෙනත් නැහැ අතපාලත් නැහැ අභිමානවත් මිනිසෙක් මම අන්න ඒකත් සැපයක් මරණ වංචකයේදී හතරවෙනි එක මොකක්ද අනවජ්‍ය සුඛ මං කාටවත් කරදරයක් නැතුව පිරිසිදු නිවැරදි ජීවිතයක් ගත කරා මරණ වංචකයේදී ඔයත්න්ට තියෙන්න ඕනේ ඔන්න ඔය සතුටු හතර මං හොඳට හම්බ කරා ඒවා කාලේ ඉඳලා මං සතුටු වුණා මං කාටවත් ණය නැහැ පිරිසිදු නිවැරදි ලස්සන ජීවිතයක් මං ගත කරා ගිහියෙක් සතුටු විය යුතු තැන් එහෙම නැතුව සතුට කියලා කියන්නේ අපි අර ගොඩ ගහපු දේවල් වලට ඇලීම මත නෙවෙයි